ඔන්න එකෝමත් එක කාලෙක ලස්සන කැලෑවක ගිරා අම්මා කෙනෙකුයි ගිරා තාත්තා කෙනෙකු ජීවත් වුණා. මේ දෙන්නට ලස්සන පුංචි ගිරා පැටව් දෙන්නෙක් හිටියා. මේ අය හරිම ආදරෙන් තමයි ජීවත් වුණේ. දවසක් මේ ගිරා අම්මයි ගිරා තාත්තයි පැටව් දෙන්නව කූඩුවේ තියලා කෑම හොයන්න ගියා. ඒ වෙලාවේ ලොකු හුළඟක් ඇවිල්ලා මේ පැටව් දෙන්න හුළඟට ගහගෙන ගිහිල්ලා කන්දක දෙපැත්තකට වැටුණා. එක ගිරා පැටියෙක් වැටුනේ කැලෑවේ කන්ද පාමුල හොරු රංචුවක් ජීවත් වෙන තැනකටයි. අනිත් ගිරා පැටියා වැටුනේ තපසුන් වාසය කරන තැනකටයි. ඔන්න දවසක් මේ කැලෑවේ ඇවිදින්න ආපු රජතුමා මහන්සිය නිවා ගන්න ගහක් මුල හාන්සි වෙලා ඉන්නකොට රජතුමාට මෙන්න මෙහෙම ඇහෙනවා. Piau, mana piau, kada piau, ga piau. Alle piau, mana piau, kada piau, ga piau. මේක ඇහුණු රජතුමා මෙතනින් නැගිටලා යනවා. කන්ද එහා පැත්තට ඇවිදගෙන යනකොට මෙන්න මේ විදිහට ඇහෙනවා. පින්වත ඔබට මහන්සි පාටයි. එන්න අසුන් ගන්න. මේ කැන් බොන්න. දෙහිස නිවා ගන්න. ඉතින් මේ සිද්ධියෙන් පුදුම වුණ රජතුමා තාපසතුමා හමු වෙලා මේ විස්තරය කියනවා. තාපසතුමනි, මා එන අතරමඟ මට ගිරවෙක් මුණු ගැසුණා. ඒ ගිරවා ඉතාමත් නරක වචන වලින් තමයි කතා කරේ. නමුත් තාපසතුමනි, මෙතන සිටින ගිරවා ඉතාමත් යහපත් ප්‍රියජනක වචන කතා කරා. පුදුම වෙන්න දෙයක් නෑ රජතුමනි. මේ ගිරව් දෙන්නා එකම දෙමව්පියන්ගේ දරුවෝ. එකම කූඩුවේ තමයි හැදුනේ. දවසක් මහා සුළඟක් ඇවිල්ලා මේ පැටවූ දෙන්න සුළඟට ගසාගෙන ගිහින් එක ගිරවෙක් හොරු රංචුවක් ළඟට වැටුණා. අනෙක් ගිරව අපේ ළඟට වැටුණා. අපේ හොඳ ඇසුර නිසා මේ ගිරව හොඳ අයෙක් වුණා. නරක ඇසුර නිසා කන්දේ අනිත් පැත්තට වැටුණු ගිරවා නරක කෙනෙක් වුණා. දැක්ක නේද රජතුමනි? ඇසුර හැමෝම වෙනස් කරන හැටි.